වැස්ස හරිම සුන්දරයි. වැස්සේ සද්දය අහගෙන ජනේලයක් ළඟට වෙලා උණුසුම් කෝපි එකක් බොන එක මොනතරම් ලස්සන මොහොතක්ද. ඒත් එක්කම ගෘහණියකට වැස්ස ටිකක් කරදරයි. මොකද තෙත ගෙබිම මඩ පැල්ලම් වේල ගන්න බැරි රෙදි ගොඩ ගෝනුස්සු පත් ඇයෝගෙට එන එක. මදුරුවන්ගේ කරදර මේවත් එක්ක ගෙදර පිරිසිදුව වියලිව සහ නැවුම තියාගන්න එක ඇත්තටම අමාරු දෙයක්. ඉතින් මං හිතුවා වැස්ස දවස්වලටත් ගෙදර හරිම ලස්සනට සුවඳට වියලිව තියාගන්න පහසුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ස්මාර්ට් ෂූ රැක්. වැස්සෙන් ගෙදර අපිරිසිදු වෙන විදිහ මතක් කරද්දී ඔයාට මුලින්ම මතක් වෙන්නේ මොනවද? තෙත සපත්තු, සෙරප්පු, තෙත පාසලකුණු නේද? ඉතින් ගෙදරට ඇතුල් වෙන තැනම මෙහෙම අපිරිසිදු වෙන එක සහ දුකද හමනික වළක්වන්න ඔයාට පුළුවන් බේකින් සෝඩා භාවිතයෙන්. බේකින් සෝඩා ස්වල්පයක් ෂූ රැක් එකට ඉසින්න ඔයාට පුළුවන් නම් ඒවායින් හමන දුගඳ සහ තෙත ගතිය උරා ගන්න ඒවාට පුළුවන්. ඒ වගේම තරමක් විශාල අවුට්ඩෝර් මැට් එකක් සහ ඉන්ඩෝර් මැට් එකක් භාවිතා කිරීමෙන් නිවසට ඇතුල් වෙන ජලය අවම කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ෂූ රැක් එක ඇතුලින් පරණ ටවල් එකක් තියාගත්තොත් තෙත කකුල් පිස දාගෙනම ගෙට ඇතුල් වෙන්න පුළුවන්. එන අයට මේකත් හොඳ අදහසක් ගෙට තෙත ජලය ඇතුල් නොවෙන්න. පෙපර්මින්ට් ඔයිල් ට්‍රික්. වතුර එකකට පෙපර්මින්ට් ඔයිල් බිඳු කිහිපයක් එක් කරගෙන ඔයාගේ ගෙදර මොප් කරගන්න. මේක ගැන ඔයා කලින් දැනගෙන හිටියේ නෑ නේද? පෙපර්මින්ට් ඔයිල් වලට පුළුවන් ගෙදරට නැවුම් පිරිසිදු සුවඳක් ලබා දෙන්න. සාමාන්‍යයෙන් මොප් කිරීමෙන් පස්සේ දැනෙන ස්මෙල් එක වෙනුවට මෙම කෙනාට හොඳ නැවුම් ගතියක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මේ වැස්ස දවස්වලට පෙපර්මින්ට් ඔයිල් එක මොප් කර ගන්නවා කියන්නේ ඔයාට හොඳ ට්‍රික් එකක් ගෙදර සුවඳින් තියාගන්න. Keep insects away. වැස්සත් එක්ක එන තව කරදරයක් තමයි මදුරුවන් සහ ගෙමැස්සන්ගේ කරදරය. නිවසේ ජලය රැඳීමත් මඩ තෙත ගතියට තමයි මේ මැස්සන් කැවසෙන්න පටන් ගන්නෙ. ඒ වගේම වර්ෂා කාලයට සවස් වරුවේ ඉඳන් මදුරුවන් එන එකත් සාපේක්ෂව වැඩි. ඉතින් මේකට හොඳ විසඳුමක් තමයි කොහොඹ ඉස්ම සහ පැංගිරි තෙල්. කොහොඹ කොළ ටිකක් බ්ලෙන්ඩර් කරලා අරගෙන ඒකට පැංගිරි තෙල් මිශ්‍ර කරලා ජනේල දොර අසල සහ බැල්කනියටත් වැරන්ඩා එකටත් ස්ප්‍රේ කරන්න මතක තියාගන්න. මේ වගේ සුවඳට මැසි මදුරුවන් ගෙතුරට ඇතුළු වීම වළක්වන. අම්බ්‍රෙලා ස්ටේෂන්. වැස්සට ඉහළගෙන යන කුඩයත් ගෙදර හැමතැනම වතුර විසිරුවන්න එක හේතුවක්. නිවසට ඇතුළු වෙන තැනම පරණ බකට් එකක් හරි ස්මල් බඳුනක් හරි කුඩ රැඳුමක් විදියට යොදා ගන්න පුළුවන් නම් බිම් වතුර වැටෙන එක වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවල් වල දරුවන් නිසා තමයි ගොඩක් දුරට මේ කුඩ වලින් රැගෙන ඉන්න වතුර හැමතැනම වැටිලා ගේ අපිරිසිදු වෙන්නේ. නැත්නම් ඔයා කුඩය වේලෙනකම් දිගහැරලා තියෙන තැන පරණ රෙදි කැබැල්ලක් තියන්න. එතකොට වතුර හැමතැනම ගලාගෙන යන එක පාලනය කරගන්න පුළුවන්. ඔයාට අතිරේක කර්ටන් කට්ටලයක් සහ පාපිසි කට්ටලයක් වෙනම තියාගන්න පුළුවන් නම් වැස්ස කාලයට භාවිතයට ගන්න. වැස්ස දවස්වලට ගෙදර ලස්සනට තියාගන්න පුළුවන් අනික් දවස්වලට වගේම. මොකද වැස්ස කාලයට එළියෙන් එන තෙත ගතිය මේ රිදි වර්ග වලට උරා ගන්නවා. කර්ටන් සහ පාපිසි තෙත ගතියට හැරුණාම ඒවායින් පුස් ගඳක් වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් විදිහට අතිරේක කර්ටන් කට්ටලයක් සහ පාපිසි කිහිපයක් වැස්ස කාලයට ගන්න එකතු කරගෙන තියාගන්න. සේර සහ මදුරු දාලා.
ඔයාගේ ගෙදරට ඇතුළු වෙන ස්ථානය කිට්ටුව සේර පඳුරක් සහ මදුරු තලා එහෙම නැත්නම් සුවඳ තලා නමින් හඳුන්වන පැලෑටියක් සිටුව ගන්න එක තමයි ඊළඟ ට්‍රික් එක. මේ මදුරු තලා වලට සහ සේරවල පත්‍රවල සුවඳට මදුරුවන් අප්‍රිය කරන නිසා ඕන් නිවසට එන්නේ නැහැ. ඒ වගේම හවසට පැංගිරි තෙලෙදු පහනක් දල්වන්න පුළුවන් නම් ඒකෙන් ගෙදර සුන්දරත්වය වැඩි කරනවා වගේම මදුරුවන්ගේ පැමිණීම වළක්වනවා. විෂ සහිත කෘත්‍රිම මදුරු විකර්ෂක උපකරණ වලට වඩා මේක අපේ සෞඛ්‍යයට වඩාත් හිතකරයි. ගෙදර ගොඩ ගහිලා තියෙන තෙත රෙදි ගොඩ නිසා ගෙදර අපිරිවෙල වෙනවා වගේම ගෙදර පෙනුමට ගොඩක් හානි වෙනවා. ඒ වගේ මේක ඇඳුම් වලටත් හොඳ නැහැ. මොකද ඇඳුම් වල පුස්කතියක් හැදෙන්නත් පුළුවන්, දුකද හමාන්නත් පුළුවන්. අනික තව දෙයක් තමයි ඇඳුම් විරල යන්නත් පුළුවන් තෙත සහිතව ගොඩක් දවස් තැබීමෙන්. ඉතින් තැන් වල දාලා තියෙන රෙදි ටික වේල ගන්න ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. මේකට ජනේලයකට කිට්ටු තැනක් හරි බැල්කනියක් හරි නොතෙමෙන වගේම හොඳින් වාතාශ්‍රය තියෙන වරැන්ඩා එකේ කොටසක් හරි තෝරගන්න පුළුවන්. මෙතනට හැංගර් රැක් එකක් තියාගන්න ඕනේ. ඔයාට රැක් එකක් නැත්නම් රෙදිවැල් 5ක් 10ක් විතර එක ළඟින් බැඳ ගන්න. මෙතනට ෆෑන් එකක් තියාගන්න ඕනේ රෙදි ටික වේල ගන්න. ඒ වගේම බිමට පරණ ටවල් ටිකක් එහෙම නැත්නම් පරණ රෙදි කැබලි කිහිපයක් අතුර ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාට ඉක්මනටම ඔයාගේ රෙදි කොට වේල ගන්න පුළුවන්. ඒ වගේම හැමතැනම රෙදි ගොඩ ගහින එක මේකෙන් වළක්ව ගන්න පුළුවන්. homemade air freshener. කුරුඳු පොතු කරාඹු නැටි දෙහිලෙලි මිශ්‍ර කරලා වතුරේ තඹගෙන හොඳ සුවඳ air freshener එකක් හදා ගන්න ඔයාට පුළුවන්. මේකෙන් වැස්ස දිනවල ගෙදර හොඳ උණුසුම් බවක් තියාගන්න ඔයාට පුළුවන්. විශේෂයෙන්ම කරාඹු නැටි වගේ දේශීය ඖෂධ වලින් ගෙදර උණුසුම රැක ගන්න ඔයාට පුළුවන් විෂ බීජ ඉවත් කරලා. මීට අමතරව වැනිලා හෝ ලෙමන් ඔයිල් බිඳු කිහිපයක් පෙඟවූ පුළුන් කැබලි නොපෙනෙන තැන්වලින් ඒ කියන්නේ මල් බඳුන් ඇතුළෙන පොත්‍රාකයකින් වගේ තැන් වලින් වාට රඳවල තියන්න පුළුවන් නම් ඒකෙනුත් ගෙදර සුවඳට තියාගන්න පුළුවන්. යුකලිප්ටස් ඔයිල්. බාගෙට වියලුණු රෙදි වලින් එන අප්‍රසන්න සුවඳ ඉවත් කරන්න පුළුවන් යුකලිප්ටස් ඔයිල් වලට. තෙත ඇඳුම් අතට බිඳු කිහිපයක් ස්ප්‍රේ කරන්න. ඒ වගේ ඇඳුම් වලට හොඳ ෆ්‍රෙෂ් ගතියක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අඟුරු බඳුනක් හරි ලුණු කැට බඳුනක් හරි රෙදි වේලා ගන්න ස්ථානවල තියෙන එකකින් රෙදි ටික වේල ගන්න ඉක්මන් කරගන්න පුළුවන්. මොකද මේවාට තෙතමනිය උරා ගැනීමේ හැකියාව තියෙනවා. රෙදි වේල ගන්න අපි හදපු ඩ්‍රයි ඒරියා එකටත් මේ ලුණු කැට බඳුන සහ අඟුරු බඳුන එක් කරගන්න පුළුවන්. ඉතින් වැස දිනවල මේ විදිහට වාට ඉක්මනට රෙදි ටික වේල ගන්න පුළුවන්. coconut husk charcoal. පොල් කටු අඟුරු හෝ බේකින් සෝඩා කුඩා බඳුන් වලට පුරවගෙන නිවසේ තැන් වල තැබීමෙන් වැස්ස සමග නිවසේ රැඳෙන තෙතමනිය ඉවත් කර ගන්න ඔයාට පුළුවන්. නිදන කාමරයට, විසිත කාමරයට, කුස්සියට මේ විදිහට පොල් කටු අඟුරු හෝ බේකින් සෝඩා බඳුන් එක් කර ගැනීමෙන් ඔයාගේ ගෙදර උණුසුම සහ වියලිව තියා ගන්න ඔයාට පුළුවන්. මීට අමතරව දිනකට විනාඩි 20ක් හරි දොර ජනේල සියල්ල විවෘත කරලා තියන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා. මොකද නැවුම් වාතයේ ගෙදරට ඇතුල් වෙන්නේ ඒක උදව් වෙනවා. ඉතින් මේ විදිය පුංචි ට්‍රික්ස් පාවිච්චි කරලා වැස්ස දවසටත් අපේ ගෙදර වෙනද වගේම නැවුම සුවඳට තියාගන්න අපිට පුළුවන්. ඔයාලටම කියලා වෙනම එකක් නැති කෙනෙක් වුණත් මේ දේවල් වල ප්‍රයෝජනවත් වෙයි. ඔයාගේ ඇනෙක්ස් එක පුංචි කාමරයේ ලස්සනට තියාගන්න. ඉතින් මීට අමතරව ඔයා පාවිච්චි කරන විශේෂ ට්‍රික්ස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. අදට ගිහින් එන්නම්. දිගටම බියුටි බ්ලොම් channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක්.